ආයුබෝවන් සුබ දවසක්. ඉතින් ඔන්න අද අපි යන්න හදන්නේ ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයක් වෙන අම්බලන්ගොඩ වේරගොඩ දේවාලයට. අම්බලන්ගොඩ කහවපාරේ ඉඳන් කිලෝමීටර් 3ක් විතර යද්දි තමයි අපිට මේ දේවාලය හම්බ වෙන්නේ. අද මේ දේවාලයේ පැවැත්වෙන විශේෂ පූජාවක් වෙන මුළුතැන් පූජාවට තමයි අද අපි මේ සම්බන්ධ වෙන්න යන්නේ. ඇත්තටම මේ දේවාලය වේරගොඩ දෙවොල් දේවාලය කියලා තමයි මිනිසුන් අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ මිනිසුන් අතර විශ්වාසයක් තියෙනවා මේ දේවාලය තුළ දෙවොල් දෙවියන් වැඩ හිටිනවයි කියලා. ඉතින් පෞරාණික බවකින් යුත් මේ ස්ථානය ඉතා නිස්කලංක නිහඬ බවකින් යුක්ත වෙනවා. මේ ඔබට දකින්නට ලැබෙන්නේ ආගමානුකූලව මුළුතැන් පූජාවට පෙර කරන ලබන බුද්ධ පූජාවයි. පූජාවේ දායකත්වයේ දරන බැතිමතුන් විසින් තමයි මේ බුද්ධ පූජාව බුදුමැදුර වෙත ගෙන ගොස් පූජා කටයුතු සිදු කරන්නේ. ඉන්පසු ආරම්භ වන්නේ මුළුතැන් පූජාවයි. දෙවොල් පෙර මාධ්‍යේ රතු පියන් යටින් පැමිණෙන්නේ පූජාවේ දායකත්වය දරන ලැබූ ප්‍රධානියයි. ඔහුගේ කර්මතින් මෙලෙස මේ ගෙන යනු ලබන්නේ දෙවොල් දෙවියන් වෙනුවෙන් සාදානිම කරන ලද මුළුතැන් පූජාව වන අතර ඉන් පිටුපසින් ගෙන එනු ලබන්නේ දෙවියන් වෙනුවෙන් පූජා කිරීමට සකස් කරන ලද පළතුරු පූජාවයි. ඇත්ත වශයෙන්ම මේ වේරගොඩ දෙවොල් දේවාලය තුළ සීනිගම දෙවොල් දේවාලය තුළ මෙන් හාස්කම් පවතින බව මිනිසුන් අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. දෙවොල් දෙවියන් සීනිගම දේවාලය තුළ වැඩ සිටින කාලේ මේ වේරගොඩ දෙවොල් දේවාලයේද වැඩ සිටි ඇති බවට ජනප්‍රවාදයක් පවතිනවා. දැන් ඔබට මේ පෙනෙන්නේ මුළුතැන් පූජාව දෙවොල් දේවාලය තුළ වෙත රැගෙන යන ලබන ආකාරයයි. මෙලෙස සීනු හඬ හා බෙර වාදනයත් සමග මේ මුළුතැන් පූජාවේ කටයුතු කරන්න ආරම්භ කරන්නේ දේවාලයේ කපු මහතා විසින් වන අතර රැගෙන ආ මුළුතැන් පූජාව දෙවියන් වෙත පූජා කොට පැය භාගයක් කාලයක් තුල පූජා කටයුතු කර මුළුතැන් පූජාව දෙවියන් වෙනුවෙන් පේවීමට තබනු ඇත. පූජා කටයුතු කළ අවසන් කර පසු දෙවියන් වෙනුවෙන් පූජා කළ අවසන් වූ මුළුතැන් පූජාව සහභාගී වූ පිරිස අතර බෙදා දෙනු ලබයි. ඉතින් මේ ආකාරයට තමයි ඊතා භක්තියෙන් ශ්‍රද්ධාවෙන් දෙවොල් දෙවියන් වෙනුවෙන් කරන ලැබූ මුළුතැන් පූජාව අවසන් වෙන්නේ. ඉතින් මෙවැනි වීඩියෝ තවත් අරගන්න මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා අපේ YouTube channel එක subscribe කරන්න.